අද මම වර්ධන චැලෙන්ජ් එක තමයි අපි යාළු වෙච්ච මුල් කාලේ මම අහන්න ආසම වෙච්ච සින්දු වලින් ආවට මතකද? මතකයි එකක් දෙකක්. කියන්න. ප්‍රාතිහාරි. සඳේ මං කෙසේ කියන්නේ. තව මල්වාරම් ඒක ෆීමේල් සිංගර් කෙනෙක් කියනවාට ඒක මගෙන් බලෙන් අහගන්නවා වගේ මේක. ඒක වල කියන්න මාරු. තව ගොඩක් තිබුණා දැන් මතකත් නැහැ. ලව් එකක් තියෙනවා. තව මොනවාද? හරි. ඔයාලට මතක් වෙන සින්දුවනේ චුටි චුටි කැලි ටිකක් කියන්න. හරි? මොකද මුලින්ම කියන්නේ? මල්වාරම්. මල්වාරම්. ඔය කෙනෙක්ට අමාරු කියන්නේ. තමන්නේ. මල්වාරම් ගයමින් හිත නිවමින් මදහාස අතරින් ආගන්තුක සෙනෙහින් නිතුසලමින් බොරු හේතු කියමින් ආසයි පෙරවාගේ ඔය තුරුලේ නැලවෙන්න රාසේ දැසින් ලන් වූයේ ඇයි මෙතරම් වෙන් වෙන්න නම් දැන් ප්‍රාතිහාරි. ප්‍රතිහාරේ නුරාගේනා මීන දැසේ මව ආශා රූපසාරී මැවී පේනා චන්ද්‍ර ශෝභා රසේ පානා මනශරට පානා සිත පැරී සොබා ගේනා අනේක නේත්‍රාමාන. නේත්‍රාමානනා සිත පාරා පැසිනා සීමානෑ සිතා ඉඟිපානා රැදිවා දැසින සීනයායේ සරා මහා එනවාදෝ මවා සේයා සිත පැරී සොබා ගේනා. හරි. ඊළඟට මොකද? සංසාරිණී මගේ. මම අහන්න ආසම වුණු සින්දුව තමයි සංසාරිණී මගේ. ඒක හැමදාම හැම රැයකම අහනවා. ඒක ටිකක් කාමයි. කමන්නේ. සඳේ මං කෙසේ කියන්නේ හිතේ තියෙන ඒ ආදරය මන්මත් කෙරුවා කියා ඔබ දුටුදා නිතේ වේදනා නිවෙන්නේ ඔබේ රූ නිසා සිත පාවෙලා දුර ගියා පෙම් වර්ෂාවයි මාතෙමා සිත් සංකා නිවී යයි මෙදා වචන අමතකයි ගොඩක්. සංසාරිණී මගේ නන්නා දුනන්නියේ මා මවනා හීනයේ නුඹ ඉන්නවා වගේ සංසාරිණී මගේ නන්නා දුනන්නියේ මා මවනා හීනයේ ඔබ ඉන්නවා. ඒක මුල මතක නෑ මට හරියට. සුසුම් අංශු පාසා සුපෙම්වන්ත ආශා රැක මදනල ගවසා රංචු වීලා ඇයේ පින්න පීරා නීල සිපිය සලලා කොඳුරා සදා මටම ලැබෙනා නාරී සදා මාගේ වීලා
නිතුයාවි වැදිලා සදාවි පවා වචන මතක නෑ සඳසේයා වතෙහි මවා ඔක තමයි හැමදාම වචන මතකයි මට මතක නෑ තිබුණ සින්දු ගොඩක් ඒ සින්දු වලින් ටිකක් තමයි කිව්වේ අපි ආයි ලස්සන චැලෙන්ජ් එකකින් හම්බෙමු බයි